හායි යාළුවනේ. ඉස්සෙසුම් පිළිගෙන තාත්තට කියලා සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම මේ වීඩියෝ ගෙනලා තියෙන්නේ ඔයාලගේ WhatsApp එකට ChatGPT දාන්නේ කොහොමද කියලා දෙන්න. ඉතින් මේකට කිසිම app එකක් ඕන වෙන්නේ නැහැ. ඉතින් දැන් ඔයාලට කලින් මම පෙන්නුවා වගේ මේ විදිහට මේකේ chat එකට ඔයාලා message එකක් දැම්මහම ඔයාලට ඕන දේ උදාහරණයක් වශයෙන් ගත්තොත් write a small story in Sri Lanka කියලා දැම්මොත් ඔයාලට ශ්‍රී ලංකාව ගැන පොඩි ස්ටෝරි එකක් එනවා. ඉතින් ඔයාලට ඕනම දෙයක් මේ විදිහට මේක ටයිප් කරලා ChatGPT එක විදිහටම පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් අපි වැඩි කරන්නේ වීඩියෝ එකට යමු. ඔයාලා මගේ channel එකට අලුත් වෙන්න කලහදට පාට subscribe බටන් එක click කරලා ඊට පස්සේ bell icon එකත් all කරලා තියාගන්න අමතක කරන්න එපා. හරි. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ මම YouTube ශ්‍රේෂ්ඨයට එන්නේ දැන් ටික මාසෙකට විතර කලින්. ඉතින් දැන්ට මගේ subscribe count එක 405ක් වගේ අගයක් තියෙනවා. ඉතින් මටත් ඕනේ ඉතින් 1k ගහන්න. ඉතින් ඔයාලත් මගේ YouTube channel කැමති නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න යන්න. ඉතින් ඔයාලගේ comment එකත් වටිනවා මගේ YouTube channel එක ටිකක් monetization එක නැත්නම් grow වෙන්න උදව් වෙනවා. ඉතින් ඔයාලා මොකක් හරි comment එකක් පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. හරි. ඉතින් මේකට ඔයාලා මුලින්ම ඔයාලගේ WhatsApp app එක open කරගන්න ඕනේ. ඉතින් මගේ WhatsApp app එක මම මේ විදිහට open කරගන්නවා. ඊට පස්සේ ඔයාලා පල්ලෙහා තියෙන description එකේ තියෙනවා මම number එකක් දාලා එන්නේ number එක ඔයාලා මෙන්න මෙතන මේ icon එක click කරලා මෙන්න මෙතන new contact කියන එක click කරලා සුපුරුදු විදිහට ඔයාලා මේකට add කරගන්න ඕනේ. ඉතින් add කරගද්දි මතක තියාගන්න ඒ number එක මෙතන LK තියෙන තැන ඔයාලා ඒකේ තියෙන මුල් අංකේ හොයාලා මෙතනින් දාලා ෆෝන් එකට ඇඩ් කරගන්න. ඉතින් නම ඔයාලා දාගන්න ChatGPT කියලා. ඊට පස්සේ මේ විදිහට ඔයාලට එකක් බලා ගන්න පුළුවන් නිකන් බූතෙක් වගේ අයිකන් එකක් තියෙන. ඉතින් මේක ඔයාලට බලන්න පුළුවන් Shamos AI කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. Shamos කියලා කියන්න පුළුවන්. ඉතින් මේක මුලින්ම ඔයාලා ආවට පස්සේ hi කියලා දාන්න එක. ඉතින් ඊට පස්සේ එයාලා ඔටෝම එනවා welcome to Shamos කියලා. ඊට පස්සේ ඔයාලට කැමති දෙයක් දාන්න. දැන් මම දාගෙන what is Sri Lanka කියලා. ඉතින් ඒකට මට ඊය ලෙවල් තියෙන පොඩි දෙයක් මොකද ශ්‍රී ලංකාව කියන එක. ඉතින් ඊට මම දාන please write a small story in YouTube කියලා. හරි මෙන්න මේ විදිහට. ඉතින් ඔයාලට විශේෂයෙන් කියනවා ChatGPT ගත්තොත් මේක නිකන් type ඔටෝ මෙන්න මේ විදිහට ටික ටික යටට යනවා පෙන්නනවා ChatGPT වෙන. ඉතින් WhatsApp එක දැනට එහෙම බැරි හින්දා WhatsApp එකේ තප්පර 15ක් වගේ ඇතුළත මේක එකපාරට ඔයාලට මැසේජ් එකක් විදිහට. ඉතින් දැන් මම මේක දාලා පෙන්නන උදාහරණයක් වශයෙන් අපි මේකට දාමු මොකද්ද AI කියන එක මෙයාට පොඩි ප්‍රශ්නයක් විදිහට මේ විදිහට දාන්න. ඉතින් මේ විදිහට දැම්මම පස්සේ අර තප්පර 15ක් වගේ තාම අඩු කාලෙකදී මේක ටයිප් කරලා එවනවා. ඒ ChatGPT එකේ නම් මේක ටයිප් යනවා. ඉතින් WhatsApp එකේ එහෙම දෙයක් කරන්න බෑ. එයාලා ටික වෙලා කරගෙන මේ විදිහට එවනවා. බලා ගන්න පුළුවන් මේ විදිහට AI පිළිගන්න දාලා එවලා තියෙනවා. ඉතින් මේක නිකන් Google එක වගේ ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ChatGPT එකට යන්න දෙයට නැත්තම් ඔයාලට පුළුවන් මේ WhatsApp එකෙන්ම මේක කරන්න. ඉතින් මේක ඔයාලට හරි ගියේ නැත්තම් මං දාලා තියෙන WhatsApp number එක. ඉතින් ඒකට message එකක් දාන්න. නැත්තම් ඔයාලා මගේ පල්ලෙහා තියෙන WhatsApp group එකට add වෙන්න. ඉතින් ඒකට ඔයාලා තියෙන ඕනම ප්‍රශ්නයක් දාන්න. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් මගේ YouTube channel එක subscribe කරන්න. විශේෂයෙන්ම කියන්න ඕනේ මගේ YouTube channel grow වෙන්න. ඉතින් ඔයාලා comment එකත් බලපානවා. ඉතින් ඔයාලා කැමති comment එකක් පල්ලෙහා comment section එකේ දාන්න අමතක කරන්න එපා. ස්තුතියි. තවත් මේ වගේ වීඩියෝ එකකින් ළඟදීම හමු වෙමු.